ඔයාගේ ෆොටෝ එකක් රවුන්ඩ් ෂේප් එකට, ඒ කියන්නේ වෘත්තාකාර හැඩයට Adobe Photoshop භාවිතා කරලා crop කරගන්න විදිය තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ. ඉතින් ඒක කරන්න මේ විදියට ඔයාලා මුලින්ම කරන්න ඕනේ ඔයාලගේ ෆොටෝ එක එහෙම නැත්නම් ඉමේජ් එක මෙන්න මේ විදියට Photoshop application එකෙන් open කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ elliptical marquee tool කියන tool එක select කරගන්න. ඊට පස්සේ ඒ tool එකට අදාළව මෙන්න මේ settings ටික තියෙන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ feather කියන තැන 0 pixel කියලා. ඊට පස්සේ මෙතන මේ anti alias කියන තැන check box එක check වෙලා තියෙන්නත් ඕනේ. ඊට පස්සේ මෙන්න මෙතන මේ styles කියන තැන normal කියන එක select කරලා තියෙන්නත් ඕනේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලට අවශ්‍ය විදියට මෙන්න මේ විදියට click and drag කරලා circle එකක් ඇඳ ගන්න. ඒ කියන්නේ ඔයාලගේ ෆොටෝ එකේ ඔයාලට crop කරගන්න අවශ්‍ය area එක මෙන්න මේ විදියට click and drag කරලා round shape එකට මාක් කරගන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී ඔයාලා mouse එක click කරගෙන drag කරොත් මෙන්න මේ විදියට ellipse ආකාර වෘත්තයක් හදාගන්න පුළුවන්. ඒ වගේමයි ඔයාලගේ keyboard එකේ shift key එක press කරගෙන click and drag කරොත් ඔයාලට perfect circle එකක්, ඒ කියන්නේ පරිපූර්ණ රවුමක් විදියට ඔයාලගේ selection එක කරගන්න පුළුවන්. ඒ වගේමයි control button එක click කරගෙන drag කරොත් ඔයාලට පුළුවන් click කරපු තැන මධ්‍ය ලක්ෂ්‍ය විදියට අරගෙන සම්පූර්ණ circle එකක් ඇඳ ගන්න. ඒ වගේමයි ඔයාලට පුළුවන් ඔයාලගේ keyboard එකේ space bar එක click කරගෙන mouse එකෙන් drag කරොත් ඔයාලගේ selection එක එහා මෙහා කරන්න. ඉතින් මම ඊට අදාළ instructions ටික මෙන්න මේ විදියට ඔයාලට පෙන්නලා තියෙනවා. ඔයාලට පුළුවන් මෙන්න මේ විදියට අදාළ method එක තෝරගෙන ඔයාලගේ circular selection එක, ඒ කියන්නේ ඔයාලගේ ෆොටෝ එකේ select කරගන්න crop කරගන්න අවශ්‍ය කොටස අවශ්‍ය විදියට මාක් කරගන්න. ඉතින් අන්න ඒ විදියට ඔයාලට වෘත්තයක් විදියට කපා ගන්න අවශ්‍ය කොටස මාක් කරගන්න. ඊට පස්සේ ඔයාලා කරන්න ඕන මෙන්න මේ බටන් එක click කරලා ඔයාලගේ layer එකට layer mask එකක් add කරගන්න එක. ඔව්, එතකොට ඔයාලට පේනවා ඔයාලා රවුමක් විදියට select කරගත්තු කොටසට අදාළව layer mask එකක් මෙන්න මේ විදියට add වෙනවා. මෙන්න මේ thumbnail එක click කරොත් layer එක තමයි select වෙන්නේ. ඒ වගේමයි ඔයාලා මෙන්න මේ thumbnail එක click කරොත් ඔයාලගේ layer mask එක තමයි select වෙන්නේ. ඉතින් මෙන්න මේ දෙකේ අතර link එක තමයි මෙන්න මේ සංකේතයෙන් පෙන්නන්නේ. ඔයාලා කරන්න ඕන මෙන්න මේ link එක උඩ click කරලා ඒ link එක නැති කරන එක. එතකොට ඔයාලගේ layer mask එකයි layer එකයි අතර තියෙන සම්බන්ධතාවය නැති වෙනවා. එතකොට ඔයාලට පුළුවන් මෙන්න මේ විදියට layer mask එක select කරලා ඔයාලගේ round selection එක, ඒ කියන්නේ ඔයාලා වෘත්තයක් විදියට select කරපු කොටස ඔයාලගේ ෆොටෝ එකේ එහා මෙහා කරන්න. එතකොට ඔයාලට යම්කිසි වෙනසක් කරගන්න අවශ්‍ය නම් බොහොම පහසු වෙන එක කරගන්න පුළුවන්. ඒ වගේමයි ඔයාලට මෙන්න මේ layer එක select කරලා පුළුවන් ඔයාලගේ image එක එහා මෙහා කරලා මෙන්න මේ විදියට ඔයාලගේ round shape එකේ අවශ්‍ය තැනට ෆොටෝ එක position කරගන්න. ඒ වගේමයි ඔයාලට පුළුවන් මෙන්න මේ විදියට layer mask එක select කරලා selection එකේ size එක අඩු වැඩි කරගන්නත්. ඉතින් මෙන්න මේ විදියට ඔයාලට පුළුවන් ඔයාලට අවශ්‍ය ඕනම විදියකට ඔයාලගේ ෆොටෝ එක වෘත්තාකාර විදියට හදාගන්න. ඉතින් මෙන්න මේ විදියට ෆොටෝ එක අවශ්‍ය විදියට හදාගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේක ෆොටෝ එකක් විදියට සේව් කරගන්න. ඒකට ඔයාලා කරන්න ඕන මෙන්න මේ ෆයිල් කියන ටැබ් එකට ගිහිල්ලා මෙතනින් මෙන්න මේ export කියන ඔප්ෂන් එක select කරලා ඒකේ අර්ථය මෙන්න මේ quick export as png කියන ඔප්ෂන් එක select කරන්න. එතකොට ඔයාලට මෙන්න මේ විදියට ඔයාලගේ image එක save කරන්න window එක open වෙනවා. ඉතින් ඔයාලට මෙතනින් පුළුවන් අවශ්‍ය නමක් දීලා ඔයාලගේ ෆොටෝ එක save කරගන්න. ඉතින් මෙතෙන්දී අපි PNG format එකට මේක save කරන්නේ. එතකොට අපිට මේ image එකේ එහෙම නැත්නම් අපේ ෆොටෝ එකේ වෘත්තාකාර කොටස පමණක්, ඒ කියන්නේ වටේ මෙන්න මේ background එක රහිත වෘත්තාකාර ෆොටෝ එක විතරක් අපිට save කරගන්න පුළුවන් වෙන හින්දා. ඉතින් මම මෙන්න මේ විදිහට ෆොටෝ එක save කරනවා. අපි ගිහලා බලමු. ඉතින් ඔයාලට පේනවා මගේ ෆොටෝ එක අපිට අවශ්‍ය විදියට වෘත්තාකාරව අපේ selection එකේ විදියටම background එක රහිතව save වෙලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ඔයාලගේ ෆොටෝ එක save කරගෙන ඔයාලට අවශ්‍ය තැනකට මේ ෆොටෝ එක භාවිතා කරන්න. විශේෂයෙන්ම social media වලට ඔයාලගේ document එකකට එහෙමත් නැත්නම් ඔයාලගේ වෙනත් design එකකට භාවිතා කරන්න. ඉතින් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක share කරලා මේ සම්බන්ධව නොදැනුවත් කෙනෙක් දැනුවත් කරන්න. ඒ වගේමයි ඔයාලට මේ වගේ handy Photoshop tips දැනගන්න ඕන නම් Observer X subscribe කරලා notification on කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකම් මම ගිහිල්ලා එන්නම්. බොහොම ස්තුතියි.